පුළුවන් යාළුවනේ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද ඔෆර් එකක් නම් නෙවෙයි අරන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂ පණිවිඩයක් ඔයාලට කියන්න. ඉතින් ඔයාලා හැමෝම අවුරුද්දේ අන්තිම සාමාන්‍යයෙන් අවුරුදු වලට රමදාන් වලට හැමෝම බඩු පෙට්ටිය යවන්න ඉතින් උත්සාහ කරනවා. ඒකින්ද විශ්වාසවන්ත විදියට ඔයාලට පොඩි දෙයක් දැනුවත් කරන්න මේ ආවේ. මේ ඇවිල්ලා ඉන්නේ අපි ස්පීඩ් ලයින් කාගෝ එකට. ඉතින් මේ ඉන්නේ ඒකේ අධිපතිතුමා ස්පීඩ් ලයින් එකේ බිනු මල්ලි. ඉතින් අපි දෙවෙනි වතාවටත් එයාගෙන් ටයිල් පැලට් එකක් දෙවෙනි තුන්වෙනි වතාවටදී මගේ බිල් මම හිතන්නේ මේ බිල් එක ගෙවන්න ආපු වෙලාවේ තමයි මේ ඉතින් වීඩියෝ එක අපි යාට මේ කරලා දෙන්නේ. ඉතින් මේ පිටිපස්සේ නම්බර්ස් තියෙනවා. ඒ නම්බර්ස් වලට ඔයාලා කතා කරන්න පුළුවන්. ඉස්සෙල්ලා නම්බර්ස් ටික බලලා ඊට පස්සේ විස්තර කියන්න. මේ තියෙන ෆෝන් නම්බර්ස් එයාලගේ. මේ තියෙන හොට්ලයින් නම්බර්ස් තියෙනවා. මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාලට සාමාන්‍ය තියෙන ශාඛා තියෙනවා. ඒගොල්ලන්ගේ පෑලීකුඩ සීදුව කටන ගාල්ල කුරුණෑගල නුවර ඒ ඕන තැනකින් ඩෝර් ටු ඩෝර් වුණා. ඒ නැත්තම් ෂිප් කාගෝ වුණා. ඒ ඕන දෙයක් කරගන්න පුළුවන් විශ්වාසවන්තව. බඩු වලට කිසිම දෙයක් වෙන්නේ නැතුව විශ්වාසවන්තව කරගන්න ඕන. මොකද මොන කවුරු මොනවා කිව්වත් අපිට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. අපි අද වෙනකන් නිලු ඔන්ලයින් අපි බඩු දාලා තින්නේ මෙන්න මෙයාගෙන්. අනිවාර්යෙන්ම අපි අපෙන් කස්ටමර් කෙනෙක් ආවොත් අපි කියන්නේ මෙන්න මෙයාගෙන් බඩු ටික දාන්න කියලා. මොකද අපිට විශ්වාස කාර්යෝ එක මේක තමයි. ඉතින් නිලු ඔන්ලයින් එකේ විශ්වාසයෙන් බඩු ගන්නවා වගේම ඔයාලට මාව විශ්වාස නම් මං කියනවා ඒ වගේම ඔයාලගේ බඩු ටික පරිස්සමට ගෙනියන්න. ඒ කියන්නේ කිසිම හානියක් නොවි පරිස්සමට ලංකාව ඔයාලගේ දුවලට පුතාලට යවන්න ඕන නම් ඔන්න ඉතින් මල්ලිත් එක්ක කතා කරලා ඔයාලට පුළුවන් ඒ හරහා ඔයාලගේ සේවාව ලබා ගන්න. ඉතින් මම විස්තර කරා. ඉතින් කාලයක දුක් මහන්සියෙන් ගන්න බඩු ටික ආරක්ෂාකාරී වගකීමක් ඇතුව ලංකාවට යවා ගන්න ස්පීඩ් ලයින් අපිට කතා කරන්න. කෙලින්ම මගේ නම්බර් එකෙන් කෝල් ගන්න 670 670 26 කියන නම්බර එකට ඕනම වෙලාවක ෆෝන් එක ආන්සර් කරනවා. ඉතින් එහෙනම් කීගෙන ඉතින් ඔන්න ආයෙම සැරයක් කියනවා නිලු ඔන්ලයින් එක වගේම ස්පීඩ් ලයින් එකත් විශ්වාස කරලා ඉස්සරහට බඩු දාන්න කියලා. Thank you.